කොහොමද යාළුවනේ ඔයාලට මං හොඳින් ඉන්නවා ඒ වගේම ඔයාලත් හොඳින් ඉන්න ඕනේ කියලා මං ප්‍රාර්ථනා කරගන්නවා. අද මේ වීඩියෝ එක පටන් ගන්නේ මං කිචන් එකට බඩු ටිකක් අරගත්තා. ඒක ඔයගොල්ලන්ට පෙන්වන්න ගමන් තමයි. මේක නම් 530කට තමයි ගත්තේ. මේක මං ආසාවටයි ගත්තේ. මොකද මං ගොඩාක් ෂෝට්ස් වල දැකලා තියෙනවා. මේකට අර යෝගට් එහෙම දාලා ඉන්ස්ටන්ට් විදියට තියලා කන්න පුළුවන් කියලා. බලන්න ඉතින් මේක මොනවට හරි ප්‍රයෝජනවත් වෙයිද කියලා. ඉතින් ආසාවට මොකක් හරි ගන්න බෑනේ. ඒකත් එක්ක මේ බොටල් එක නම් ගත්තේ 150කට. මේකත් හොඳයි. ඉතින් මං මේක නම් ගොඩාක් අඩුයි කියලා මං හිතනවා. ඒකත් එක්කම මේ කාපට් එක නම් අරගත්තේ 350ක් වගේ මුදලකට තමයි. චුට්ටක් අඩුයි තමයි. ඒකත් එක්කම ඔයගොල්ලන්ට මේ පුරුද්ද තියනවද කියලා මට කියන්න. මම නම් තාම මේ පුරුද්ද මං ගාව තියෙනවා. සමහර මේ වෙලාවට හිතෙනවා මං තාමත් පොඩිද කියලා. මේ පෑන් එක නම් අරගත්තේ 2300 ගානකට. මොකද මං ගාව මේ වගේ පෑන් එකක් නැහැ. ඒ වුණාට මේක ගත්තට පස්සේ තමයි මං දැක්කේ සමහර තැන්වල 1700 ගානකටත් තියෙනවා ඒක. මේ කැන්ඩල් එක නම් කියන්නම ඕනේ. කමෙන්ට් වල ගොඩ දෙනෙක් ඉල්ලුවා ඔය කැන්ඩල් එක කොහෙන්ද ගත්තේ කියලා. මේක නම් විශාල ස්කයිටෝන් එකෙන් ගත්තේ. මේ වගේ කැන්ඩල් සමහර ෂොප් වල තියෙනවා ඉතින් ගන්න. ලස්සනයි. මේක නම් අර මල්ටි කලර් එකක්. මේ බොටල් එක ගත්තේ 250කට. මේක මං ගත්තේ රූම් එකට තියන්න. වතුරේම දාලා තියන්න පුළුවන් නේ. ලස්සනයි ඉතින්. ඒකත් එක්කම මේ ප්ලේට් එක අරගත්තා. මං ගාව දැනට ඕවල් ඩිසයින් ප්ලේට් එකක් තිබුණේ නැහැ. ඒ නිසා මේකත් අරගත්තා. මේකත් 530ක් වගේ මුදලක් තමයි උනේ. ඒකත් එක්කම අරගත්තා තව මේ මිල්ක් පොට් එක. මං ගාව අර වතුර බොයිල් කරන්න පොට් එකක් තිබුණේ. ඒ වුණාට ඒක දැන් චුට්ටක් එහෙම පාට වෙනස් වෙලා. ඒ නිසා තමයි ස්ටීල් එකෙන් තව එකකුත් අරගත්තේ. මේක නම් ග්‍රොසරි අයිටම්ස් ටිකක්. ඒ කියන්නේ හාල් ඒ වගේ දේවලුත් අරගත්තා. ඉතින් ඉවර වෙන දේවල් එහෙම ඒ වෙලාවෙම ස්ටෝර් කරගන්නවා. ඉතින් ආයෙත් කඩවලදී එක එක ගන්න නැහැ. ඒකත් එක්කම රැට ගන්න මං බන් දෙකක් අරගෙන ආවා. රෑ කෑම අද මේක තමයි. ඉතින් මේක නම් කියන තරමට එච්චරට රහට තිබුණේ නැහැ. කොහොම නමුත් ඉතින් කන්න ඕනේ නේ. ඒ නිසා මේක අරගෙන ආවා. මං ගොඩාක් වෙලාවට මේක මෙහෙම කන්නේ නැහැ. අද එළියට ගිය නිසා අරගෙන ආවේ. මේකත් කරලා ඊට පස්සේ රැට කියලා චුට්ටක් එහෙම වැඩ තියෙනවා. ඒකත් කරන්න ඕනේ. උදේට මං හිතුවා මුං ඇට වලින් කැඳක් හදාගන්න. ඒ නිසා මුං ඇට ටික පැගෙන්න දැම්මා. ඒකත් එක්කම හැමදාම කරන රුටින් එකක් තමයි උළුහල් එක පැගෙන්න දාන්නේ. මොකද හිස් බඩට මං කොහොමත් උළුහල් වතුරනේ බොන්නේ උදේට. ඒ නිසා ඒකත් කරලා අනිත් වැඩ ටිකත් කරලා කුසිය ටික ගස්පස් කරලා ඉතුරු වෙච්ච වැඩ සේරම ඉවර කරලා තමයි හැමදාම නිදාගන්නේ. මොකද උදේට නැගිට ගමන් අපේ ඇස් වලට වැඩ පේනවා නම් ඒ දවසම නිකන් නාස්ති වෙනවා. ඒ වුණාට හැම වැඩම ඉවර කරලා නිදාගත්තම උදේ නැගිටිනකොට කුස්සියත් ලස්සනට තියෙනවා. නිදහසට අපේ වැඩ පටන් ගන්න පුළුවන්. මොකද ඔළුවේ බරක් නැහැ නේ. දැන් බලන්නකෝ කුස්සිය වටපිටාව ආස්පස් කරාට පස්සේ රැට කුස්සිය මෙහෙම තමයි ලස්සනට තියලා මම නිදාගන්නේ. මොකද හැමදාම වගේ හැම වැඩ මොන වැඩ කරොත් ඒක ඉවර කරාම කුස්සිය අස් කරාම අපිට ගොඩාක් වැඩ ඉතුරු වෙනවා. මෙයාලා දකින්නේ ඊළඟ දවස උදෙන්ම නැගිටලා ජනල් දොර ඔක්කොම ඇරලා ඊට පස්සේ මුලින්ම උළුහල් වතුර එක බොනවා. ඒක බීලා තමයි වැඩ පටන් ගන්නෙ. මොකද උළුහල් වතුර බිව්වම විනාඩි 30ක වගේ කාලයක් මොකුත් කන්න නොකර ඉන්න ඕනේ. මොකද එතකොට තමයි ඒකේ අර රිසල්ට් එක අපිට ලැබෙන්නේ. නැත්නම් නිකන් බීලා ඉන්න එක හරියන්නේ නැහැ නේ. ඉතින්
ඔයාලත් මේ උලහල් වතුර එක නම් try කරලා බලන්න. ගොඩාක් හොඳයි. මට නම් result එක දැනටමත් ලැබිලා තියෙන්නේ. උනාට මම ඒක තාම නැවතුවේ නැහැ. ඊට පස්සේ පෙඟෙන්න දාපු මුං ඇට වලින් කැඳක් තමයි මේ හදාගන්නේ. ඕනි නම් විතරක් මේකට කැෂුස් ප්ලම්ස් එහෙම දාලා හදන්නත් පුළුවන්. එතකොට රහ වැඩි වෙනවා. අද නම් මම මොකුත් දැම්මේ නැහැ. නිකන් ප්ලේන් විදිහට තමයි හදාගත්තේ. මොකද උදේ බ්‍රෙක්ෆාස්ට් එක අපිට ඕන විදිහට, ඒ කියන්නේ අපිට ඕනේ බ්‍රෙක්ෆාස්ට් එකක් හදලා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඉතින් බ්‍රෙක්ෆාස්ට් කියන්නේ ඒ කියන්නේ කන්නම ඕනේ අර කෑම වේලක් නේ. නිසා තමයි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන චුට්ටක් වෙලාව ඉඳලා මැංගෝ ටිකක් තිබුණා. ඒක තමයි දැන් කට් කරගෙන ඉන්නේ. මේකත් කට් කරලා මම කෑවා. මේක වලින් මම තේ තමයි හදලා බිව්වේ. ඒක නම් ගෙනාවේ නැහැ. ඉතින් මොකද මගේ හැම වීඩියෝ එකේදීම තේ හදන වීඩියෝ තියෙනවා නිසා මම නම් චුට්ටක් එහෙම ඒ වීඩියෝ කරන එක මම චුට්ටක් එහෙම නතර කරලා තියෙනවා. ඊට පස්සේ මට වැඩ චුට්ටක් තිබුණා. අඳුම් හොදන්න ඕනේ. ඊට පස්සේ ගෙදරස් කරන්න ඕනේ. දවල්ට යන්න ඕනේ. ඒ වැඩ කරන ගමන් මම දවල්ට උයලා ඉවරයි. අද දවල්ට මම උයාගත්තේ චිකන් කරේ. ඒකත් එක්කම චිකන් ෆ්‍රයි. ඊට පස්සේ වම්බටු කෙරට උයලා ඒක තමයි මගේ අද දවල් කෑම. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා දාසාවෙන් බලන්න ඉතියි කියලා. ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් සතුටින් ඉන්න.